ආයුබෝවන් සියලු දෙනාටම. ඉතින් අපි හැමෝම දන්නවා මේ වෙනකොට අපේ රටට උදා වෙලා තියෙන ආපදා තත්ත්වය ගැන. මේ මුලින්ම අසරණ වෙලා ඉන්න ආපදාවට ලක් වෙලා ඉන්න අපේ ජනතාව ඉක්මනින්ම මේ ප්‍රශ්නෙන්, මේ කරදරෙන්, මේ ආපදාවෙන් මිදෙන්න පුළුවන් වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රටත් යථා තත්ත්වයට පුළුවන් ඉක්මනින්පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ රටට මේ වගේ ආපදාවක් ඇති වුණේ අපේ රට හරහා ගමන් කරපු සුළි කුණාටුවක් හේතුවෙන්. මේ සුළි කුණාටුව නිසා ලංකාවට අධික වර්ෂාවක් ඇදහැළුණා. ඒ නිසා ලංකාවේ බොහෝ ප්‍රදේශවලට අධි ගම්මුතුර තත්ත්වයක් සහ නායම් තත්ත්ව ඇති වුණා. මේ නිසයි අපිට මෙහිම ආපදා තත්ත්වයක් ඇති වුණේ. ලංකාව හරහා ගමන් කරපු මේ සුළි කුණාටුව හඳුන්වන්න නමක් භාවිතා කළා. ඒ තමයි දිත්වා කියන නම. එහෙමනම් අද අපි බලමු සුළි කුණාටු වලට මේ විදිහට නම් යොදන්නේ කොහොමද කියලා. සුළි කුණාටු සඳහා අපි ඉංග්‍රීසියෙන් භාවිත කරන්නේ සයික්ලෝන්ස් කියන වචනය. හැබැයි ලෝකයේ අනෙක් රටවල් ගත්තම විවිධ ප්‍රදේශවල විවිධ පැතිවල විවිධ නම් භාවිත කරන බවක් පෙනෙනවා. මේ විදිහට භාවිත කරන ප්‍රධාන නම් තුනක් තියෙනවා. එක සයික්ලෝන්. සයික්ලෝන් කියන වචනය භාවිත කරන්නේ බොහෝ විට ඉන්දියානු සාගර කලාපයේ රටවල්. ඒ වගේම දකුණු පැසිෆික් කලාපයේ රටවල්. ඒ අනුව ශ්‍රී ලංකාවේ අපිත් භාවිත කරන්නේ සයික්ලෝන් කියන වචනය. දෙවෙනි වචනය ටයිෆෝන්. සුළි කුණාටු සඳහා මේ වචනය භාවිත කරන්නේ බොහෝ විට වයඹ දිග පැසිෆික් කලාපයේ රටවල්. පිලිපීනය, ජපානය, චීනය වගේ රටවල් මේ නම භාවිත කරන අපට දකින්න පුළුවන්. තුන්වෙනි වචනය තමයි හරිකේන්. මේ හරිකේන් කියන නමින් සුළි කුණාටු හඳුන්වන්නේ ඇට්ලාන්ටික් සාගර කලාපයේ රටවල් හා ඊසාන දිග පැසිෆික් කලාපයේ රටවල්. ඒ කියන්නේ මෙක්සිකෝව, ඇමරිකාව වගේ රටවල් තමයි මේවට උදාහරණ. මේ කුමන ඉංග්‍රීසි වචනය භාවිත කළත් ඒ සුළි කුණාටුව සඳහා යම් විශේෂිත වූ නමක් භාවිත කරනවා. උදාහරණ විදිහට දික්වා සුළි කුණාටුව, කත්‍රිනා හරිකේන්. ඇයි මේ විදිහට සුළි කුණාටු සඳහා විශේෂ නමක් භාවිත කරන්නේ? එහෙනම් දැන් බලමු ඒ හේතු මොනවාද කියලා. 1. තොරතුරු සංවේදනය කර ගැනීමට පහසු වීම. මෙහිදී අදහස් කරන්නේ කාලගුණාංශ වලට, මාධ්‍ය ආයතන වලට, රජයට, මහජනතාවට මේ නම භාවිතයෙන් මේ සුළි කුණාටුව පිළිබඳ පහසුවෙන් තොරතුරු වුමාරු කරගන්න හැකියවීම කියන එක. ඊළඟ හේතුව සුළි කුණාටු කිහිපයක් එකම අවස්ථාවක ඇති වුවොත් වෙන්කර හඳුනා ගැනීමට පහසු වීම. උදාහරණ විදිහට 2025 නොවැම්බර් 27 ලංකාවට බලපෑ දික්ටා සුළි කුණාටුව පවතින අවස්ථාවේම ලෝකයේ වෙනත් ප්‍රදේශ දෙකක තවත් සුළි කුණාටු දෙකක් සක්‍රිය වෙලා තිබුණා. එකක් සෙන්වා යන නමින් සුමත්‍රා දූපත ආශ්‍රිතව ක්‍රියාත්මක වෙලා තිබ්බා. අනෙක කෝටෝ යන නමින් දකුණු චීන මුහුද ආශ්‍රිතව ක්‍රියාත්මක වෙලා තිබුණා. ඉතින් මේ විශේෂිත නම් භාවිත කිරීම නිසා පැහැදිලිව ඒ සුළි කුණාටුව වෙන්කර හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. ඊළඟ හේතුව ඒ සුළි කුණාටුව පිළිබඳව තොරතුරු ලබා ගැනීමට හෝ විශ්ලේෂණ හා පර්යේෂණ කටයුතු වලට පහසු වීම. අනෙක් හේතුව සුළි කුණාටු පිළිබඳව මහජනතාවගේ දැනුම වැඩි කිරීමට පහසුයි. ඉතින් මෙන්න මේ හේතු නිසා තමයි ලෝකයේ ඇතිවන සෑම සුළි කුණාටුවකටම විශේෂිත වූ නමක් යෙදීමට කටයුතු කරන්නේ. මුල් කාලයේදී සුළි කුණාටු වලට නම් ලබා දීම සඳහා විවිධ ක්‍රම අනුගමනය කරා. විශේෂයෙන්ම සුළි කුණාටු වලට කාන්තා නම් භාවිත කිරීම, ඉංග්‍රීසි හෝඩිය අකුරු පිළිවෙලට නම් ලබා දීම, මෙන්න මේ වගේ ක්‍රමවේද අනුගමනය කරා. පසුව ලෝක කාලගුණ සංවිධානය විසින් මේ නම් කිරීම සඳහා පොදු ක්‍රමවේදයක් හඳුන්වා දුන්නා. දැන් අපි බලන්න යන්නේ මේ පොදු ක්‍රමවේදය හරහා කොහොමද සුළි කුණාටුවකට නමක් ලැබෙන්නේ කියලා. මුලින්ම ලෝක කාලගුණ සංවිධානය විසින් ලෝකයේ කලාප 10කට වෙන් කළා. මේ සිතියමෙන් පෙන්වන්නේ ඒ කලාප 10. ඒ කලාප 10 මෙන්න මේ විදිහට නම් 10කින් හඳුන්වනවා. මේ පෙන්නලා තියෙන්නේ ඒ කලාප 10 හඳුන්වන නම්. ශ්‍රී ලංකාව එහෙම නැත්නම් අපි අයත් වන කලාපය ගැන බැලුවොත් අපි අයත් වන්නේ උතුරු ඉන්දියානු මුහුදු කලාපයේ අරාබි මුහුද හා බෙන්ගාල බොක්ක කියන කලාපයට. මේ කලාපයට රටවල් 13ක් අයත් වෙනවා. ඒ රටවල් වෙන්නේ බංග්ලාදේශය, ඉන්දියාව, ඉරානය, මාලදිවයින, මියන්මාරය, ඕමානය, පාකිස්තානය, කටාර්, සෞදි අරාබිය, ශ්‍රී ලංකාව, තායිලන්තය, එක්සත් අරබ් එමිරාජ්‍ය හා යෙමනය. මේ රටවල් 13 විසින් සුළි කුණාටු සඳහා යොදා ගැනීමට සුදුසු නම් 13 බැගින් ලෝක කාලගුණ සංවිධානය වෙත ලබා දී තියෙනවා. මේ විදිහට රටවල් 13කින් නම් 13 බැගින් ලබාගත් සුළි කුණාටු සඳහා සුදුසු නම් 169ක ලයිස්තුවක් මේ ලෝක කාලගුණ සංවිධානය විසින්
සකස් කරලා තියෙනවා. ඒ වගේම මේ ලයිස්තුවේ රටවල් පෙළ ගස්වන්නේ ඉංග්‍රීසි හෝඩියේ අකුරු පිළිවෙලට. ඒ නිසායි මේ ලයිස්තුවේ මුලින්ම බංග්ලාදේශයත් අවසානයේට යේමනයත් ලයිස්තුගත වෙන්නේ. මේ ලයිස්තුව කාලයෙන් කාලයට යාවත් කාලීන කිරීම කරනවා. මීට පෙර භාවිතා කළේ 2004 අවුරුද්දේදී සකස් කළ නම් ලයිස්තුව. 2020 දී වර්තමානයේදී භාවිතා කරන නව නම් ලයිස්තුව හඳුන්වා දුන්නා. ඉතින් මේ 2020 නම් ලයිස්තුවේ මුල්ම නම වෙන්නේ නිසර්ගා. මේ නම බංග්ලාදේශය විසින් යෝජනා කළ නමක්. ඉතින් මේ රටවල් 13න් හැම රටකටම සමාන අවස්ථාවක් හිමිවන විදිහට මේ ලයිස්තුවේ තියෙන නම් මේ කලාපය තුල ඇතිවන සුළි කුණාටු සඳහා යොදා ගන්නවා. ඒ අනුව තමයි මෙවර ශ්‍රී ලංකාවට දැඩිව බලපෑ සුළි කුණාටුව සඳහා මේ ලයිස්තුවේ 26 වන නම වූ දිට්වා කියන නම භාවිතා කරන්නේ. මේ දිට්වා කියන නම යේමනය විසින් ලබා දුන්න නමක්. එයින් අදහස් වන්නේ මේ 2020 හඳුන්වා දුන්න සුළි කුණාටු නම් ලයිස්තුවේ නම් 25ක් මේ වන විටත් භාවිතා කරලා අවසන් කියන එක. එතකොට මේ 26 වෙනි එක තමයි අපිට බලපෑව දිට්වා කියන සුළි කුණාටු. ඒ අනුව මේ කලාපය තුල මීළඟට ඇතිවන සුළි කුණාටුව සඳහා භාවිත කරන්නේ මේ ලයිස්තුවේ 27 වන නම වන ඕනාබ් කියන බංග්ලාදේශය විසින් ලබා දුන්න නම. ඉතින් මෙන්න මේ විදිහට තමයි ලෝකයේ ඕනෑම තැනක ඇතිවන සුළි කුණාටුවක් සඳහා ඒ කලාපයේ මත පදනම් කරගෙන සකස් කරන ලද සුළි කුණාටු නාම ලේඛනය භාවිත කරමින් ඒ සුළි කුණාටුව සඳහා විශේෂිත වූ නම් ලෝක කාලගුණ සංවිධානය විසින් ලබා දෙන්නේ. ඉතින් අදත් අලුත් දෙයක් ඔයාලගේ දැනුමට එකතු කරගන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මේ දිට්වා සුළි කුණාටුව නිසා අපේ රටට ඇති වුණ ආපදා තත්වයෙන් රටටත් ජනතාවටත් ඉක්මනින් මිදෙන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදට සමුගන්නවා. සුබ දවසක්.